ආයිබෝවන් ඔබට අවශ්‍යද වෘත්තිය බෝකර් කරුවෙක් වෙන්න. බෝකර් කරුවෙක් වෙන විදිය මම සරලව කියා දෙන්නම් ඔබට. මුලින්ම අපි දැනගන්න ඕන බෝකර් කරුවෙක් කියන්නේ කවුද කියලා. බෝකර් කරුවෙක් කියන්නේ සාමාන්‍යයෙන් අතරමැදියෙක් කියලා කියන්න පුළුවන්. එතකොට බෝකර් කරුවෝ සාමාන්‍යයෙන් අපි කොටස් තුනකට බෙදන්න පුළුවන්. ස්ටොක් බෝකර්, ඉන්ෂුරන්ස් බෝකර්, රියල් ස්ටේට් බෝකර්. එතකොට අපි මේ අංශ තුන ගැන අපි කෙටියෙන් මට තේරෙන විදිහට මම ඔබලාට මේ කියන්න. මුලින්ම ස්ටොක් බෝකර් කෙනෙක් වෙන්න නම් අපි කොළඹ කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වෙන්න ඕන. ඊට අමතරව SEC සහතිකයක් ලබා ගන්න ඕන. තව තියෙනවා විශේෂත්න පාඨමාලා තියෙනවා. කැපිටල් මාකට් ඩිප්ලෝමා, CISI ක්වොලිෆිකේෂන් ඒ වගේ දේවල් හදාරන්න ඕන. ඊට අමතරව ස්ටොක් අපි දන්න ස්ටොක් බෝකරේජ් ෆර්ම් තියෙනවානේ. ඔය ජෝන් ගිල්ස් ස්ටොක් බෝකර්, ඊට පස්සේ කැපිටල් එලයින්ස් ඒ වගේ ඒවයි පුහුණුව ලබා ගන්න පුළුවන්. ඉදන් ඊට අමතරව දැන් ඉන්සුරස් බෝකර් ඉන්න. ඉන්සුරස් බෝකර් කෙනෙක් වෙන්න මුලින්ම රක්ෂණ ආයතනයක පුහුණුවක් ලබා ගන්න ඕන. ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හරහා බලපත්‍රය ලබා ගන්න ඕන අනිවාර්යෙන්ම. මූලික වශයෙන් ජීවිත දේපල ඒ රක්ෂණ සම්බන්ධ හොඳ දැනුමක් තියෙන්න ඕන. ඊට අමතරව හොඳ රක්ෂණ සමාගමක් සමඟ විශ්වාසන්ත සමාගම සමඟ හොඳ පලපුරුද්දක් තියෙන්න ඕන වෙන්න. අපි දැන් ඊගවට බලමු රියල් ස්ටේට් බෝකර් කියන්නේ. රියල් ස්ටේට් බෝකර් කියන්නේ දේපල විතර නෙවෙයි, දේපල නිවාස, ඉඩ කඩන්, ගොඩ නැගිලි, ඔය වාණිජ කටයුතු ඔක්කොම කරන බෝකර් තමයි රියල් ස්ටේට් බෝකර් කියන්නේ. එතකොට රියල් ස්ටේට් බෝකර් කෙනෙක් වෙන්න අනිවාර්යෙන් ජාතික දේපල නියාමන කොමිෂන් සභාවේ යාපදිංචි වෙන්න ඕන. ඊට අමතරව ඔය දැන් එකක ඔය ව්‍යාපාර කියන්නේ ජාල තියෙනවනේ, ඉන්ටර්නෙට් එකේ දැන් ලොකු දැනුමක් තියෙන්න ඕන ඒ සම්බන්ධව. ඒ කියන්නේ ඔය අන්තර්ජාලය හරහා දැන් අපි කියමු දැන් ikman.lk වගේ දැන් ඒකේ දැන් දාලා තියෙනවා නම් අපි කියමු වාහනයක් මිලදී ගන්න අවශ්‍යයි කියලා. ඒ වගේම තව කවුරු හරි දැන් දාලා තියෙන පුළුවන් වාහනයක් විකුණන එක. එතකොට ඒ දෙකනොත් එක සම්බන්ධ වෙලා පුළුවන් ඔබට ඔබේ මේ අතරමැදියෙක් ලෙස සම්බන්ධ වෙන්න. අන්න ඒ වගේ මේ කරුණු ගොඩක් තියෙනවා කියන්න. නමුත් දැන් මේ වීඩියෝ එකෙන් මම සරලව මේ ඔබට කියන්නේ මේ විස්තර ටික. ඊගා වීඩියෝ එකෙන් අපි ඔය එක කාරණයක් සම්බන්ධව පුළුල් ලෙස විග්‍රහයක් කරන්න සූදානම් වෙනවා. දිගටම රැඳීලා ඉන්න කියලා ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක. මතක ඇතුව channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලන්ගේ ආරාධනා කරනවා.